තමයි ස්ලිම් බයි කොළඹ YouTube channel එකේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඔන්න අද මම ගෙන වීඩියෝ එක තමයි පොතුපලා ව්‍යංජනයක් හදන හැටි. මේ පොතුපලා ව්‍යංජනය හදන හැටි අපිට කියලා දුන්නේ මගේ තාත්තාච්චි. මේ තියෙන පොතුපලා. මේ පොතුපලා ඉස්සර මුතුන් මිත්ත ගොඩක් ආහාරයට ගත්ත දේවල්. මේ පොතුපලා වැවෙන්නේ ගංගා ඇලදොල ආසන්නයේ. මේ පොතුපලා ව්‍යංජනය හදාගන්නේ මෙන්න මේ පොතුපලා වැලේ මේ කොළ ටික මෙහෙම එකින් එක කඩලා දාගන්නවා. මේ තියෙන අපි කඩාගත්ත පොතුපලා ටික. මේ පොතුපලා ව්‍යංජනය කෑවහම ඇඟට ලේ වඩනවා. ඒ වගේ මේ පොතුපලා ව්‍යංජනය හරිම රසයි. හරි. ඔන්න දැන් අපි පොතුපලා ටික එකින් එක කඩාගත්තනේ. ඒ කඩාගත්තට පස්සේ කොළ ටික හොඳට ලුණු වතුරෙන් හොදලා හීනියට කපා ගන්න ඕනේ. මේ තියෙන්නේ කපාගත්තු ඒවා. හරි. දැන් ඔන්න අපි බලමු පොතුපලා ව්‍යංජනයට අවශ්‍ය දේවල්. ලුණු, කරපිංච, රම්පේ, හීනියට කපාගත් සුදු ලුණු. උම්බල කඩ සාපයක් උත්තෝනේ. මේ තියෙන අපි කපාගත්තු පොතුපලා ටික. කහ සාපයක්, ලුණු සාපයක්, කැලි මිරිස් සාපයක්. ඔන්න අපි භාජනයක් ලිපේ තියාගෙන පොල් තෙල් දාගත්තා. මුලින්ම අපි කපාගත්තු සුදු ලුණු ටික තෙලට දාගමු. දැන් මේ ටික චුට්ටක් බැදෙන්න ඇරිලා හදගාගමු. අපි දැන් මේ වගේ සුදු ලුණු ටික රන්නන්ට හැවෙද්දි අපි කපාගත්තු මෙන්න මේ ලුණු ටික දාගමු. ඒ ටිකත් දැන් සුදු ලුණු එකටම කලවම් කරමු. දැන් අපි මේකට කරපිංච රම්පේ උම්බල කඩ දාගත්තා. දැන් අපි ඒක කලවම් කරගමු. ඊට පස්සේ අපි මේකට කහ සාපයක් දාගමු. දැන් අපි මේකට ලුණු කුඩු ටිකක් දාගමු. ඊට පස්සේ මේකටම අපි කැලි මිරිස් හැන්දක් දාගමු. ඕගලන්ට ඕන මේ බැදුමට තක්කාලිත් දාගන්න පුළුවන්. ඔන්න දැන් අපි මෙන්න මේ පොතුපලා ටික එකතු කරගමු. දැන් ඒක කලවම් කරමු. දැන් ඔන්න අපි අපේ පොතුපලා බැදුම හදාගෙන ඉවරයි. ඔයගොල්ලන්ට ඕන නම් ඔබේ බැදුම තවත් රස කරගන්න ඔලිව් චුට්ටක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒක කලවම් කරගන්න. මේ තියෙන අපි සාදාගත් පොතුපලා බැදුම. අදට මගේ වීඩියෝ එක ඉවරයි. මම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලත් එක්ක එන්නම්. එහෙනම් මගේ ඉස්මි බබයි කොළඹ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Bye.